තෙරුවන් සරණයි සියලු දෙනාටම. ආනාපාන සති භාවනාව අපේ බෞද්ධ පින්වතුන් ඉතාමත්ම කැමති, ඒ වගේම අවබෝධයෙන් කරන්නට තියෙන භාවනාවක්. ආනාපාන සතිය නුවණ ඇති කෙනෙකුට මිසක් නුවණ නැති කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ඉතාමත්ම ගැඹුරු, ඉතාමත් විශිෂ්ට ඥාණයෙන් දැන අවබෝධ කරගෙන කරන්න තියෙන භාවනාවක්. ඒ නිසා පින්වතුනි අපි කල්පනා කළා ආනාපාන සති භාවනාව පිළිබඳව පිළිවෙලකට කියා දෙන්නට මුල ඉඳන් මේක උගන්වන්නට ඕන. දැන් ගොඩක් දෙනෙක් මේ භාවනාව කරනවා තමයි. නමුත් අවබෝධය තියෙන්නේ ඊ타ත්ම අතලොස්සකට පමණයි. ඒ නිසා පිළිවෙලකට කියා දෙන මේ භාවනාව හරියට ඉගෙන ගන්න, හොඳට අහගන්න පින්වතුනි, හොඳට ඔබ මතකයේ තියාගෙන බොහොම නුවණින් යුක්තව මෙහි යෙදෙන්න ඒකාන්ත වශයෙන්ම අපට මේ සංසාරයෙන් ඈතර වන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ දේශනා කොට වදාළේ පින්වතුනි, අතීතයේ හිටපු උතුමන්ට විතරක් නිවන් දකින්නට නෙමෙයි. ලෝකේ කවර කාලයකද වුණත් සත්පුරුෂයෙක් මේ ධර්ම මාර්ගයේ යෙදෙනවා නම් ඔහුට ඒකාන්ත වශයෙන්ම නිවන අවබෝධ කරගන්නට පුළුවන්. නිවනට බාධාවක් නැති ඕනම කෙනෙකුට මේ සද්ධර්මයේ පිහිට සරණ ලබාගෙන සසරෙන් ගොඩ යන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කියා දෙන කමඨහන හොඳට තේරුම් අරගන්න පින්වතුනි, ඔබට වැටහෙයි මේ වැඩසටහන් මාලාවත් එක්ක හිටියොත් ආනාපාන සති භාවනාව කියලා කියන්නේ කොයිතරම් ගැඹුරු, කොච්චර දැනගෙන කරන්නට තියෙන එකක්ද කියලා. මේක මහා ප්‍රඥාවකින් කරන්නට තියෙන එකක්. ඒ නිසා අපි ඔබට සිහිපත් කරන්නේ හොඳ සිහියෙන්, හොඳ නුවණින් යුක්තව මේ කමඨහන ගැන කියා දෙන ටික ශ්‍රවණය කරන්න. පින්වතුනි, ආනාපාන සතියේ තියෙනවා ප්‍රධාන වශයෙන් කරුණු තුනක්. දැන් ගොඩක් වෙලාවට හිතන්නේ හුස්ම ගන්නවා සහ හුස්ම පිට කරනවා කියලා විතරනේ. කාරණා දෙකක් නේ හිතාගෙන ඉන්නේ. නෑ. ප්‍රධාන වශයෙන් පින්වතුනි කරුණු තුනක් තියෙනවා. මොකක්ද මේ කාරණා තුන? පළවෙනි එක තමයි පින්වතුනි නිමිත්ත කියලා කියන්නේ. දෙවෙනි එක ආශ්වාසය, තුන්වෙනි එක ප්‍රශ්වාසය. එතකොට නිමිත්තත්, ආශ්වාසයත්, ප්‍රශ්වාසයත් කියන මේ කාරණා තුනම ආනාපාන සති භාවනාව කරන කෙනෙක් දැනගෙන සිටිය යුතුමයි. ඒක පෙන්නනවා පින්වතුනි මෙන්න මේ විදිහට භික්ඛු නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා සතින් උපට්ඨපෙත්වා නිසින්නෝ හෝති. ඔන්න පළවෙනි කාරණාව අර නිමිත්ත කියන එකයි මේ විස්තර කරන්නේ. භික්ෂුව නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්තෙහි. නාසිකාග්‍රේ කියන්නේ පින්වතුනි මේ නහය අග. එතකොට මුඛයට සමීපව පවතින පැත්ත මේ නාසයේ අග. එහෙම නැත්නම් තවත් කෙනෙකුට Tamanගේ උඩතොල සමීපෙහි සිත පිහිටවන්නත් පුළුවන්. ඒකට කෙනෙකුට මේ නාසිකාග්‍රේ හිත හරියට පිහිටවන්න පුළුවන් වෙනවා. තවත් කෙනෙකුට එතන හරියට හිත පිහිටන්නේ නැහැ. නමුත් මේ උඩතොල සමීපෙහි Tamanගේ මුඛ නිමිත්තෙහි සිහිය පිහිටවා ගන්න පුළුවන්. ඒක පින්වතුනි Tamanට වැටහෙන විදිහට මේ ස්ථාන දෙකෙන් කුමක් හෝ එකක්. එක්කෝ නාසයේ අග, එහෙම නැත්නම් මුඛ නිමිත්තෙහි. මෙන්න මෙහි සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ඕකට තමයි පින්වතුනි නිමිත්ත කියලා කියන්නේ. නිමිත්ත කියන්නේ ඕකටයි. ඔහොම සිහිය පිහිටුවාගෙන ඉන්නකොට න ආගතේවා ගතේවා අස්වාස පස්වාසේ මනසිකරෝති න ආගතාවා ගතාවා අස්වාස පස්වාස අවිදිතා හොಂತಿ. මේක හරියම වැදගත් කාරණාවක් පින්වතුනි. දැන් නාසිකයේ අග හෝ මුඛ නිමිත්තෙහි සිහිය පිහිටුවාගෙන ඉන්නකොට හුස්ම ගන්නවනේ, ආශ්වාසය ක්‍රියාත්මක වෙනවනේ. ඒ ආශ්වාසයේ දෙස ඒ ආශ්වාසයේ මෙනෙහි කරමින් යන්නේ නැහැ. ආශ්වාසයේ මෙනෙහි කර කර යන්නේ නැහැ. හැබැයි ආශ්වාසය සිද්ධ වුණා කියලා නොදන්නවත් නෙමෙයි. එය මෙනෙහි කර කර යන්නෙත් නැහැ. හැබැයි නොදන්නවත් නෙමෙයි. ඊළඟට ප්‍රශ්වාසය සිද්ධ වෙනකොට ප්‍රශ්වාසය මෙනෙහි කර කර යන්නෙත් නැහැ. හැබැයි ප්‍රශ්වාස කළා කියලා නොදන්නවත් නෙමෙයි. ඔකට හරි ලස්සන උපමාවකුත් තියෙනවා පින්වතුනි. උපමාව තමයි සම භූමියක
රෝපණය කරලා තියෙනවා ගහක්. මේ සමභූමියේ ගහක් රෝපණය කරලා තිබුණම මේ ගහ කපන්න කියතක් අරන් ආපු කෙනා කියතෙන් ගහ කපනවා. කපනකොට පින්වතුනි ඒ වඩුවා ගහ කපන වඩුවා සිය අවධානය තබන්නේ කොතෙන්ටද? අර ගහ කපන තැනටයි. එයා දන්නවා කියත තල්ලු කරනකොට දැන් මේ කියත් ඇති ගහ ඇතුළට ගියා කියන එකක් දන්නවා. හැබැයි එයා ඉබිකම් කර කර බලන්න යන්නේ ඒව දිහා. එයා දන්නවා ඒක. කියත් ආපහු තමන්ගේ පැත්තට අදිනකොට එයා මේ තමන්ගේ පැත්තට ආපු කියත් දිහා බලන්න යන්නේ නැහැ. හැබැයි එයා ඒක දන්නවා. ඔහුගේ සිහිය තියෙන්නේ කොතෙන්ටද? ගහ කපන තැනටයි සිහිය තියෙන්නේ. අන්න ඒ වගේ පිංගුතුනේ නාසික අග්‍රේ හෝ මුඛ නිමිත්තෙහි සිහිය පිහිටුවා ගන්නවා. හරියට අර ගහ කපන තැන සිහිය පිහිටුවා ගත්තා වගේ. ඕකට කියන්නේ නිමිත්ත කියලා. මේ සිහියෙන් ඉන්නකොට ආශ්වාස කළා කියන එකක් දන්නවා. ප්‍රශ්වාස කළා කියන එකක් දන්නවා. හැබැයි ඒවා මෙනෙහි කර කර යන්නේ නැහැ. අති බහුතරයක් කරන වැරද්දක් තමයි පිංගුතුනි ආශ්වාස කරනකොට ඒ හුලං පාර දිගේ පෙනහැල්ලට යනකම්ම සිහිය ගෙනියනවා. මේක ඉතාමත්ම පැහැදිලිව දක්වනවා එහෙම කරන්නට එපා. හිත වික්ෂිප්ත වෙනවා. සමහර අය ප්‍රශ්වාසයේ දෙස ඒ දිගේ සිහිය අරගෙන යනවා. බහැරට හිත තියන්නත් එපා පිංගුතුනේ විදියට. ඒකෙනුත් හිත විසිරලා යනවා වික්ෂිප්ත වෙනවා. දැන් ඔබට පැහැදිලි වෙන්නට ඕන අර ගහ කපන උපමාවෙන් කොහොමද අපි ආනාපාන සති භාවනාව කරන්න කියලා. පින්වතුනි මෙන්න මේ විදිහට නිමිත්තට සිත පිහිටුවාගෙන ආශ්වාස කළ බව දනිමින් ප්‍රශ්වාස කළ බව දනිමින් භාවනා කරන කෙනාට කරුණු තුනක් කියදෙනවා. මොකක්ද? නිමිත්ත, ආශ්වාසය සහ ප්‍රශ්වාසය කියන තුන. එතකොට නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මනා මේක චිත්තස්ස ඥානතෝච තයෝ ධම්මේ භාවනා උපලබ්ධති. නිමිත්තයි ආශ්වාස ප්‍රශ්වාස කියන දෙකයි මේ ඔක්කොම පින්වතුනේ එක හිතකට අරමුණු වෙන්නේ නැහැ. එක හිතින් මේ නිමිත්තයි ආශ්වාසයයි ප්‍රශ්වාසයයි දකින්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ තුන් ධර්මයන් දන්න කෙනාටම තමයි ආනාපාන සති භාවනාව කියන එක ලැබෙන්නේ. ආනාපාන සතිය ලැබෙන්නේ මේ තුන් ධර්මයන්ම දන්න කෙනාටයි. දැන් මං හිතන ඔබට පැහැදිලි කියලා කොහොමද ආනාපාන සති භාවනාව කරන්නේ? නිමිත්තෙහි සිත පිහිටුව ගන්නවා. නිමිත්ත කිව්වේ නාසය අග හෝ මුඛ නිමිත්තෙහි. මෙතන සිහිය පිහිටුවාගෙන ඉන්න ඔබ ආශ්වාස කළ බවක් දනිමින් ප්‍රශ්වාස කළ බවක් දනිමින් ඒ සිහියෙන්ම වාසය කරනවා. පින්වතුනි ආනාපාන සති කතාව මෙතකින් ඉවර වෙන්නේ නැහැ. දැන් ඔබට හිතෙන්නට පුළුවන් හරි. දැන් නම් පැහැදිලිවම අහගත්තා. ආයෙ නම් වරදින්නේ නැහැ. දැන් මේක මට කරන්න පුළුවන් හරියටම කියලා ඔබට හිතෙන්නට පුළුවන්. නෑ පින්වතුනි. ඔබ මේ තාම අහගත්තේ කමටහනට සිහිය තියන්නේ කොහොමද කියන එක විතරයි. ඔබ දන්නවද මේ ආනාපාන සති සමාධිය වඩනකොට 16 වස්තුක 16 ආකාරයකින් යුක්ත වස්තු ඇති මේ ආනාපාන සති වඩනකොට ද්වේ ඥාන සතානි උපජ්ජಂತಿ. ඥාන 200ක් උපදිනවා. ඒ ඥාන 200ක් උපදිනවා කියන්නේ ඔබ දැන් මේ ටික කර කර ඉන්නකොට ඔක්කොම එකපාර එනවා කියන එක නෙමෙයි. මේක දැනගෙන හරියට කරන්නට ඕන. එතකොට තමයි මේ අපූර්ව වූ ඥානයන් උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ. නමුත් අවාසනාවකට වගේ භාවනා කරන බහුතරයක්ම මේ කිසිවක් දන්නේ නැතුව ආනාපාන සතිය මොකක් හරි එකක් කර කර ඉන්නවා. ලැබෙන අත්දැකීමට රැවටෙනවා පින්වතුනි. ඊට පස්සේ හිතාගෙන ඉන්නවා තමන් මාර්ගඵලයන්ටත්පත් වුණා කියලා. හරිම කනගාටුදායක තත්වයක් ඒක. ඔබ පින්වතුනි පිළිවෙලකට ඉගෙන ගන්න. ඔබට ක්‍රමානුකූලව පිළිවෙලකට යමක් කියා දෙන්න ඕන නිසායි මේ වැඩසටහන් මාලාව සිද්ධ කරන්නේ.
සතියේකට එක වතාවක් හරි මේ වගේ වීඩියෝ එකකින් ඔබව දැනුවත් කරනවා කොහොමද මේ භාවනාව කරන්න කියලා. හොඳට ඉගෙන ගන්න පිංගුතුනි. හොඳට ඉගෙන ගන්න මේවා. දැන් මේ 12 ආකාර වස්තු ඇති 12 වස්තුක ආනාපාන සති භාවනාව වඩනකොට ඥාන කීයක්ද උපදිනවා කිව්වේ 200ක් ඥාන උපදිනවා. නිකමට අහගන්න පිංගුතුනි මේ ටික මේක කොච්චර දැනගෙන කරන්න ඕන දෙයක්ද කියලා ඔබට වැටහෙයි. අට්ඨ පරිපන්තේ ඥානානි. උවදුරු අරමුණු කරගත්ත ඥානය 8 දෙනෙක් උපදිනවා. අර 200ට අයිති වෙනවා මේ කියන්නේ. නිකමට අහලා මතකයට ගන්නකෝ. නිකන් අහලා දැනුමේ තියාගන්නකෝ. මෙන්න මෙහෙම පැත්තක් තියෙනවා මට ඉගෙන ගන්න කියලා. මේවා දැනගෙනයි මං හරියට යමක් කරන්න ඕන කියන එක ඔබට එතකොට ඔලුවට ගන්න පුළුවන්. ඊළඟට අට්ඨ උපකාරේ ඥානානි. උපකාර අරමුණු කොට පැවති ඥානය 8 දෙනෙක් තියෙනවා. ඊළඟට අට්ඨා රස උපක්ඛිලේසේ ඥානානි. උපක්ලේශ අරමුණු කරගත්ත ඥානය 18ක් තියෙනවා. අට්ඨා රස 18ක් තියෙනවා. 18ක් තියෙනවා පින්වතුනි. උපක්ලේශ අරමුණු කරගත්ත ඥානයන්. තේරස වෝදානේ ඥානානි. වෝදාන ඥාන 33ක් තියෙනවා. බත්තිංස සතෝකාරිස්ස ඥානානි. සිහි ඇතිව කරන කෙනාගේ ඥාන දෙතිසක් තියෙනවා. 32ක්. සිහි ඇතුව මේක කරන කෙනාගේ ඥාන 32ක් තියෙනවා. චතුවිසති සමාධි වශයෙන් ඥානානි. සමාධි වශයෙන් පවතින ඥානයෝ 20ක් තියෙනවා පින්වතුනි. 24ක් තියෙනවා. හිතන්න මේක කොයි තරම් දැනුම් සම්භාරයක් එක්කද පින්වතුනි මේක කරන්න තියෙන්නේ. ඊළඟට බලන්න. වේසත්තති විපස්සනා වශයෙන් ඥානානි. විදර්ශනා වශයෙන් පැවති ඥානයෝ 72ක් තියෙනවා. 72ක්. විපස්සනා වශයෙන් පවතින ඥාන 72ක්. නිර්වේද ඥානය 8 දෙනෙක් තියෙනවා. නිර්වේදයට අනුලෝම වූ ඥානයෝ 8 දෙනෙක් තියෙනවා. එතකොට ඊළඟට අට්ඨ නිබ්බිදා පටිපස්සද්ධා ඥානානි. අට්ඨ නිබ්බිදා පටිපස්සද්ධා ඥානානි. නිර්වේදයාගේ සංසිඳීමෙහි ඥානය 8 දෙනෙක් තියෙනවා. ඊළඟට ඒක වීසති විමුක්ති සුඛේ ඥානානි. විමුක්ති සුඛ සංප්‍රයුක්ත ඥානයෝ 21ක් තියෙනවා. මේ ඔබට මේ සංඛ්‍යා ගොඩක් කියනව නෙමෙයි පින්වතුනි. මේ 18යි 8යි 32යි කියලා කියන්නේ මේ මහා ඥානයන් ගැන. මහා ප්‍රඥාවක් ගැන මේ කියන්නේ. එතකොට ආනාපානසති සමාධි වඩන කෙනාට තමයි මේ 200ක් ඥානය උපදින්නේ. එතකොට කිසිම දෙයක් දන්නේ නැතුව කිසිම දෙයක් ඉගෙන ගන්න නැතුව නිකම්ම මේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට ඔක්කොම සම්පූර්ණ වෙනව නෙමෙයි. කමටහනක් ගන්නවා කියන්නේ පින්වතුනි පිළිවෙලකට මේ දැනුම් සම්භාරයත් එක්ක ඉගෙන ගන්නවා කියන එක. මේ දැනුම් සම්භාරයේ කමටහන දෙන කෙනාට තියෙන්නත් ඕන ඒ දැනුමෙන් කොටසක්වත් අඩුම තරමේ පින්වතුනි මේක දියුණු කරගෙන යන්නට ඕන අත්‍යවශ්‍ය ටිකවත් භාවනා වඩන යෝගාවචරය දැනගන්නට ඕනේ. ඉතින් කමටහනක් කියලා දෙනවා කියන්නේ එහෙම මිසක් නැත්තම් මේ මොකක් හරි එකක් කියව ඉන්න කියනවත් මොකක් හරි එකක් සජ්ජායනා කර ඉන්න කියලා මේ තාලයකට හේ කියව ඉන්න එහෙම කතාවක් නෙමෙයි පින්වතුනි. කමටහන් සජ්ජායනාව කියලා එකක් තියෙනවා. ඒ මේ අර්ථය හරියට පැහැදිලි කරලා දීපු අයට නියම අර්ථය ප්‍රකට කරලා දීපු අයට හිත ටිකක් තැම්පත් කරගන්න උපකාරයක් හැටියට දීපු අවස්ථා තියෙනවා එහෙම කමටහන්. මේ මෙලෝ හසරක් දන්නේ නැති අයට පින්වතුනි නිකම්ම කියව හිටියට මතක තියාගන්න මේ මහා ප්‍රඥාව ඔලුවට එකපාර කඩාගෙන පහත් වෙන්නේ මේක මේ අහේතුකව අප්‍රත්‍යකව එකපාරට ඔලුවට වැටෙන දෙයක් නෙමෙයි. නුවණ කියන්නේ මාර්ගයේ දියුණු කරගෙන යද්දී නුවණින් මෙනෙහි කර යනකොට හිත දියුණු කර යනකොට ඇති වෙන දෙයක්. ඉතින් ඒ නිසා ඔබට මේ ආනාපාන සතියේ ගැඹුර ඔලුවට වැටෙන්නට ඕන නිසා මෙච්චර ගැඹුරක් තියනවාද මේ කමටහන කියන එක
ඔළුවට එන්නට ඕන නිසායි මේ සංඛ්‍යාත්මකව මේ ටික මතක් කළේ. ඉතින් පිළිවෙලකට පින්වතුන්ට ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා දෙන්නම්. හොඳට මේ ටික අහගන්න පින්වතුන්. එක වැඩසටහනක්වත් මගහැරව ගන්න නැතුව හොඳට අහගන්න. නැවත නැවත මෙනෙහි කරන්න, අර්ථය මෙනෙහි කරන්න. හරියටම අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන ඒ අවබෝධයෙන් යුක්තව ඔබ මේ භාවනාව කරන්න. පින්වතුනි, කවදාකවත් වරදින්නේ නැහැ. ඔබ ඒකාන්තයෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නවාමයි. මොකද මේ සම්බුද්ධ දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොවට අනාවරණය කරපු ධර්මයේ පින්වතුනි, මේ ධර්මයේ පිළිවෙලකට ඉගෙනගෙන පිළිවෙලකට අවබෝධ කරගෙන ඒ නුවණින් හැසිරෙනවා නම් අර මහා කර්මාවරණ ක්ලේශාවරණ නැත්තම් සසරෙන් එතරවන්න පුළුවන්මයි පින්වතුනි. මේ ඒ තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් බුද්ධ දේශනාව කියලා කියන්නේ. ඒ නිසා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උත්තරීතර ධර්මය ඔබට ටිකෙන් ටික පැහැදිලි කරලා දෙනවා. පුළුවන් තරම් ඔබට තේරෙන විදිහට හොඳට මේක අවබෝධ කරගන්නට වෑයම් කරන්න. දැන් අද කියා දුන්නේ මේ ආනාපාන සති සමාධියේ වපසරිය සහ කොහොමද හිත තියන්නට ඕන කියන කාරණාව. සමාධියක් උපදව ගන්න හදනකොට, භාවනාවක් කරන්න හදනකොට අපි කොහොමද හිත පිහිටුවා ගන්න කියන එක. ඉතින් මේ ටික මම හිතනවා ඔබට දැන් හොඳටම පැහැදිලි කියලා. මේ පැහැදිලි කරගත්ත ටික තවදුරටත් පැහැදිලි කරගන්නට හොඳට බණ දහම් ටික අහගෙන, හැබැයි මේක අහලා විතරක් මදි. ඔබ මේක කරන්නටත් ඕන පින්වතුනි. තමන්ට අවංක වෙන්න. මේ ක්ලේශයන් දුරු කරන්නට නිකම් බැහැනේ. මේකට අපි වෑයම් කරලම තමයි කොහොම හරි ඒකට පුළුවන් තරම් වෙලාව හදාගෙන හරි ඔබට වැඩ කටයුතු තියෙන්න පුළුවන්. ඉතින් එහෙම කියලා ආපහු සසරට වැටෙන්නත් බැහැනේ. මේ ලැබිච්ච වෙලාවේ කොහොම හරි සංසාරයෙන් එතර වෙන්නත් එපා. ඒ නිසා වෙලාව හදාගෙන හරි භාවිතයත් එක්කම මේ ටික අහගෙන යන්න. නැත්නම් මේ ඔක්කොම දැනුම විතරක් අරගන්නවා කියන තනින් නෙමෙයි. අද අහගත්ත ටික අද වඩන්න හොඳට. හොඳට දියුණු කරගෙන යන්න. එතකොට ඊළඟ සැරේ අහගත්තම මේක තවදුරටත් හොඳට ප්‍රගුණ කරගන්න පුළුවන්. ඒකට තමන්ගේ භාවිතයත් එක්ක හොඳ අවබෝධයක් එනවා. අහගන්න කොටත් අවබෝධය එනවා. අපිට පුළුවන් පින්වතුනි මේ ගමන ඉතාමත් සාර්ථකව යන්නට. ඉතින් ඒ සඳහා හොඳට ඔබ උත්සාහවත් වෙන්න. අනිත් වැදගත් දේ තමයි පින්වතුනි, ඔබේ යාළු මිත්‍රයෝ ඉන්නවනම් ඒ අයටත් මේ දේශන අහන්නට සලස්වන්න. මොකද බුදුමග යනවා කියලා අති බහුතරයක් ගත්තම නොමග යනවා පේනවා මිසක් හරි ධර්මයේ පසුපස්සේ යනවා නම් නෙමෙයි. එක්ක කොහේ හරි හාමුදුරුව කෙනෙක් කැලේක භාවනා කර හිටියා. උන්වහන්සේ රහත් වෙලා ඉන්නේ. උන්වහන්සේගෙන් බණ ඇහුවම අපිත් රහත් වෙනවා කියලා හිතාගෙන යනවා. අනේ කියන්නේ බුදුබණද? උන්වහන්සේ බුදුබණ ඉගෙනගෙන තියෙනවද? ත්‍රිපිටකය දන්නවද? ඒ මුකුත් බලන්නේ. හිතේ පැහැදීමක් ඇති කරගන්නවා, පස්සෙන් දුවනවා. එහෙමනම් පින්වතුනි, මේ බුදුබණ ඉගෙන ගන්න නැතුව නිවන් දකින්න පුළුවන් නම් උද්දකරාම පුත්තත් නිවන් දැකලානේ. කොච්චර හිත දියුණු කරගෙන තිබුණාද? මේ වගේ නෙමෙයි, අෂ්ට සමාපත්තියත් උපදවගෙන තිබුණානේ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ පින්වතුනි, මේ මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගන්න ඕන කියන එක නෙමෙයි. හැබැයි ධර්මය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගෙන තමයි ඕනම කෙනෙක් භාවනා කළ යුත්තේ. ඔබ සිතේ පැහැදීමක් ඇති කරගෙන කමඨහනක් ලබා ගන්නට ඕන. ධර්මය ගැන හොඳ පරිචයක් තියෙන, ධර්මය හොඳට හදාරපු, ඒ වගේම හොඳට ප්‍රතිපත්ති ධර්මයන් යෙදෙන එහෙම ස්වාමින් වහන්සේලාගෙන් මිසක් එහෙම නැතුව මේ YouTube වල ඉන්න මේ අතනින් රහත් වුණා, මෙතනින් රහත් වුණා, අර කැලෙන් මතු වුණා, මේ කැලෙන් මතු වුණා කියන මේ විවිධ NGO නඩ විසින් ප්‍රවර්ධනය කරන පුද්ගලයන් පසුපස්සේ නම් යන්න එපා. ඒ බඳු උදවිය පස්සෙන් නම් නෙමෙයි ආයුත්තේ. ඒ නිසා ඔබේ යාළුවන්ටත් පුළුවන් නම් මේ බණ දහම් ටික අහන්න සලස්වන්න. එක එක්කෙනා හරි මේ සසරෙන් මුදව ගන්න හම්බ වුණොත් පින්වතුනි කොයිතරම් වටිනවද ඒක? එක්කෙනෙක් හරි නිවැරදි ධර්ම මාර්ගයට අවතීර්ණ වුණොත් කොයිතරම් වටිනවද පින්වතුනි ඒක? ඒක කොයිතරම් සත්පුරුෂකමක්ද? ඒ නිසා ඔබ සසරෙන් එතර වන්නට මේ ධර්මය යොදා ගන්නවා වගේම මේ උතුම් ධර්මයේ උපකාරයෙන් ඔබ සංසාරයෙන් අත මිදෙන්නට වෑයම් කරනවා වගේම අනේ තව එක්කෙනෙකුට හරි මේ නිවැරදි ධර්මයට යොමු වන්නට උදව්වක් කරන්න. ඒ අයටත් ධර්මය අහන්නට ඉඩ සලස්වා දෙන්න. ඔවුන්ටත් මේ දේශනා ලැබෙන්නට සලස්වන්න. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න කියලා
අවසාන වශයෙන් සිහිපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.